guys, welcome back to my YouTube channel. ඉතින් මේ ඔක්තෝබර් මාසේ winter is coming. ඉතින් අපි ඒකට ලෑස්ති වෙන්න ඕනේ. මේ දෙකේ නම් හොඳටම වැස්සේ දැන් සීතල වීගෙන එන්නේ. සාමාන්‍යයෙන් සෙල්සියස් එක 10ට වගේ මෙහි උෂ්ණත්වය ගිහින් තියෙනවා. ඉතින් අපි දෙන්න මේ ලෑස්ති වෙලා ඉන්නේ winter එකට ජැකට්ස් ගන්න යන්න. winter එකට සුදුසු දේවල් ගන්න යන්න. ඉතින් අපි මුලින්ම ආවේ බණේසා මෝල් එකට. ඒ මෝල් එක මෙන්න මේ විදිහට ඒරියා එකක ලොකු ඒරියා එකක තමයි තියෙන්නේ. මට මුලින්ම ඕනුනේ වින්ටර් කෝට්ස් ගන්න. අපි මුලින්ම ආවේ වින්ටර් කෝට්ස් බලන්න. මට ඕනුණා මේ වින්ටර් කෝට්ස් වලින් බ්ලැක් එකකුයි වයිට් එකකුයි දෙකක්ම. මුලින්ම මම වයිට් එක try කරන්න ආවා බණේසා මෝල් එකේ තියෙන සාරා එකට. සාරා එකේ මට හිතට අල්ලපු දෙක තුනක්ම සෙට් වුණා. ඉතින් මම ඒවා ෆිට ඔන් කරලා බැලුවා. මේ පළවෙනි එක මොකද කියන්නේ එකට ඔයාලා මේ දෙවෙනි එක ඒක පොඩක් හෙවි වැඩි. ඒ කියන්නේ දෙපැත්තෙම තියෙන ඒවත් එක හෙවි වැඩි. නිකන් සාමාන්‍ය යූස් කරන්න බෑ. කොහොම හරි ෆයිනලි මම සාරා එකෙන්ම වින්ටර් කෝට් එකක් සිලෙක්ට් කරගත්තා වයිට් එකක්. ඉතින් මේ තියෙන්නේ ඒක එදා දවසේ ඒක විතරයි ගන්න පුළුවන් උනේ. ඉතින් මේ තියෙන්නේ සාරා එකෙන් ගත්තු වින්ටර් කෝට් එක. මම ඔයාලට පෙන්නන්නම් ඒක මොන වගේද තියෙන්නේ කියලා. ඉතින් මේ වින්ටර් කෝට් එකේ ප්‍රයිස් එක ගත්තොත් ලේ 200ක් වුණා. ලේ 200ක් කියන්නේ ලංකාවේ මුදලින් රුපියල් 14000ක් වගේ. ඉතින් මේක තමයි ඒ කෝට් එක. වයිට් එකක්. වයිට් මික්ස් ග්‍රේ වගේ. මේකට සාමාන්‍ය සීතල දැනෙනවා අඩුයි. මේක අපිට ඕවර්කෝට් එකක් විදිහට යූස් කරන්න පුළුවන්. අපි අඳින ඩ්‍රෙස් එකට උඩින් මේක ඕවර්කෝට් එකක් වගේ යූස් කරන්න පුළුවන්. ඒක ටිකක් ෆැෂනබල් වගේ. ජර්සි එකක් දානවට වඩා අනික ඔක්තෝබර් to ඩිසෙම්බර් ලොකු සීතලක් නැහැ. ඉතින් අපිට ඒ කාලේ මේ වගේ කෝට් එකක් යූස් කරන්න සුදුසුයි. මොකද හිම වැටෙන්නේ නැහැනේ. හිම වැටෙන කාලේ මේ වගේ කෝට් එකක් සුදුසු නැහැ. ඉතින් මේ තියෙන්නේ මම දෙවනියට ගත්තු දේ වින්ටර් එකට. ඒ තමයි වින්ටර් බූට්ස්. සාමාන්‍යයෙන් normal shoes sneakers වගේ දේවල් අපිට මේ කාලෙදී යූස් කරන්න බැහැනේ. හිම වැටෙන කාලෙටයි සීතල කාලෙටයි දෙකටම සුදුසු වෙන විදිහට මම වින්ටර් shoes දෙකක් ඕඩර් කරා. මෙහෙත් එක එක වෙබ්සයිට්ස් තියෙනවා. රොමේනියාවේ තියෙන වෙබ්සයිට් එකකින් තමයි මම මේ shoes දෙක ඕඩර් කරේ. වෙබ්සයිට් එකේ නම තමයි MU. ඉතින් ඔය box එකේ ගහලා තියෙන්නේ ඒක. ඉතින් බලමු කොහොමද මගේ shoes දෙක ඇවිල්ලා තියෙන්නේ කියලා. මම ඔයාලත් එක්කම unbox කරනවා මේක. ඉතින් මේ වගේ separate වෙනම covers දෙකක දාලා තමයි ඒක ආවේ. මම ඕඩර් කරපු කලර් එක බලන්නකෝ. මම ඕඩර් කරේ light brown එක. ඉතින් අපි normally සාමාන්‍යයෙන් black එකමනේ නිතරම ඕඩර් කරන්නේ. මට හිතුණා වෙනසකටත් එක්ක මේ කලර් එක ඕඩර් කරන්න ඕනේ කියලා. ඉතින් වෙබ්සයිට් එකේ තිබුණු විදියටම shoes දෙක තිබුණා. හරිම කියන්නේ rich look එකක් එක්ක මේ වගේ shippers දෙකකුත් තිබුණා. ඒ වගේම ඇතුලේ fleece lining එකක් ගිහිල්ලා තිබුණා. එතකොට අපිට අපේ කකුල් දෙක warm විදියට තියාගන්න පුළුවන් හිම වැටෙන කාලෙට වුණත්. ඒ වගේම හොඳට අර සපත්තුවේ යට කට්ට කපලා දැන් හිතන්නකො අපි හිමේ ඇවිදින්නේ ගියාම ඒක අපිට ගොඩක් ප්‍රයෝජනවත්. මොකද ලිස්සනවනේ හිම වැටෙන කාලෙට ලිස්සන්න බලනවා. මේ කට්ට කපලා තියෙන එකෙන් අපිට පුළුවන් ලිස්සන එකකින් වළකින්න. ඉතින් මේ විදිහට තමයි shoes දෙක තියෙන්නේ. ඒක lace තියෙන එකක්. මම දාලා බැලුවා හරිම comfortable. ඔයාලටත් ඕන නම් මෙහි ඉන්න අයට මේ වෙබ්සයිට් එකෙන් shoes ඕඩර් කරන්න පුළුවන්. මේකේ ප්‍රයිස් එක උනේ ලේ 156ක් වගේ. මට දැන් ගන්න හරියට මතක නැහැ. කොහොම හරි ටෝටලි ඩෙලිවරිත් එක්ක මට මතක විදිහට ලේ 170ක් වුණා සම්පූර්ණ ටෝටල් එක. වින්ටර් එකට ඇඳුම් ගන්න යන දෙවනි දවසම. ඉතින් මට අද ඕන උනේ
බ්ලැක් වින්ටර් කෝට් එකක් බලන්නයි විශේෂයෙන්ම ජැකට් එකක් බලන්නයි. තියෙන ජැකට්ස් මම ළඟ ජැකට්ස් තියෙනවා. හැබැයි ඒවා දැන් ටිකක් පරණයි. ඉතින් මුලින්ම මම බැලුවේ මෙන්න මේ බ්ලැක් වින්ටර් කෝට් එක. මට හිතෙනවා ඒකේ සයිස් එක මට හොඳටම මැච් වෙනවා කියලා. ඒකේ සයිස් එක ස්මෝල්. හැබැයි මම සාරා එකෙන් ගත්ත වයිට් වින්ටර් කෝට් එකේ සයිස් එක මීඩියම් උනේ. ඒක මට ටිකක් ලොකුයි වගේ. ඉතින් මට හිතෙනවා කෝඩ් සයිස් එකෙන් හොඳටම මැච් වෙන්නේ ස්මෝල් එක කියලා. ඊට පස්සේ මම try කරේ මෙන්න මේ ජැකට් එක, වයිට් ජැකට් එක. ඇත්තටම ඒක මගේ හිතට ඇල්ලුවා. ඉතින් මම ඒක බයි කරා. මේ ජැකට් එකේ ප්‍රයිස් එකත් ලේ 198ක් වුණා. ඒ කියන්නේ රුපියල් 14000ක් වගේ වුණා. ඉතින් මට වයිට් කලර් ජැකට් එකක් තිබුණේ නැහැ. ඉතින් මම මේක ගොඩක් ආසාවෙන් බයි කරපු දෙයක්. ඉතින් shopping කරලා හොඳටම මහන්සි. ඊට පස්සේ අපි දෙන්නත් එක්ක ආවා කන්න. අපි අද ඇවිල්ලා ඉන්නේ මෙගා මෝල් එකට, බුකරෙස්ට් වල තියෙන. ඉතින් අපි ඕඩර් කරා මෙන්න මේ වගේ ෆ්ලැටර් එකක්. ඒකට අපිට චිප්ස්, එතකොට බ්‍රෙඩ්ස් and grill chicken හම්බුණා. totally දැන් මගේ shopping ඉවරයි. ඊට පස්සේ දවසේ අපි ආවේ මෙන්න මෙයාට ජැකට්ස් ගන්න. මෙයා කිව්වේ මට බ්ලැක් ජැකට් එකක් ඕනේ එහෙම කියලා. ඉතින් අපි බ්ලැක් එකම බ්ලැක් ඒවම තමයි තේරුවේ. වැඩිද ගෑනේ? medium ද? එක මීඩියම් එක ලොකු වෙයි. මීඩියම් එක ලොකු වෙයි. මෙහෙම ඉන්ටර්කට දාන්න මේ වගේ ලස්සන කියුට් ස්ලිපර්ස් තියෙනවා. ඉතින් මේ තියෙන්නේ ඒවා. ඉතින් මේ විදියට තමයි අපි වින්ටර් එකට shopping කරේ. මෙයා බ්ලැක් ජැකට් එකක් ගත්තා මේ විදියට. ඉතින් වින්ටර් shopping වීඩියෝ එක මම මෙතනින් end කරනවා. ආයෙමත් අලුත් වීඩියෝ එකක් අරන් එන්නම්. ගිහින් එන්නම්. bye bye.